ඔයා දන්නවද ලස්සන සමක රහස තියෙන්නේ මිල අධික ක්‍රීම් වල නෙවෙයි. ඔයා මුහුණ පිරිසිදු කරන නිවැරදි ක්‍රමය මතයි. අද අපි බලමු සම නිවැරදිව පිරිසිදු කිරීමේ තියෙන ස්කින් සයන්ස් එක මොකක්ද කියලා. සම නිවැරදිව පිරිසිදු නොකළොත් මොකද වෙන්නේ? දවස පුරා එකතු වුණු තෙල්, මේකප්, සන්ස්ක්‍රීන් සහ මැරුණු සෛල නිසා සමේ සිදුරු වැසී යනවා. මේ නිසා කුරුලා ඇතිවීම, සම අඳුරු වීම සහ සමේ ආසාදන ඇති වෙන්න පුරුවන්. ඒ වගේම සමේ බැක්ටීරියා සහ යීස්ට් වර්ධනය වෙන්නත් සම අධික ලෙස වියලි වෙලා කැසීම හෝ තුවාල ඇති වෙන්නත් මේක හේතුවක් වෙනවා. හැබැයි ඔයා තවමත් මුහුණ සෝදන්න සාමාන්‍ය සබන් පාවිච්චි කරනවා නම් ඒකත් ඔයාගේ සමට ඉතාමත් අහිතකරයි. මොකද සබන් මගින් අපේ සමේ ස්වභාවික තෙල් තට්ටුව, හෙවත් සෙබම් තට්ටුව සම්පූර්ණයෙන්ම විනාශ කරලා සම අධික ලෙස වියලි කරනවා. ඒ වෙනුවට හැම විටම ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න. ක්ලෙන්සර් එකකින් කරන්නේ අපේ සමේ ස්වභාවික තෙල් තට්ටුව ආරක්ෂා කරමින් දවස පුරා තැම්පත් වනු කුණු ඉවත් කර සමට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන එකයි. ක්ලෙන්සර් එකක් තෝරා ගැනීමේදී මුලින්ම ඔයාගේ ස්කින් ටයිප් එක හඳුනා ගන්න ඕනේ. ඔයාට තියෙන්නේ ඔයිලි හෝ නෝමල් ස්කින් එකක් නම් ජෙල් හෝ ෆෝමින් ක්ලෙන්සර් එකකුත්, ඩ්‍රයි ස්කින් එකක් නම් හයිඩ්‍රේටින් ක්‍රීම් ක්ලෙන්සර් එකකුත් තෝරා ගන්න. මෙහිදී ඉතාමත් වැදගත් පියවරක් වන්නේ ඔයාගේ සමය වර්ගය අනුව හොඳ ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් එකක ක්ලෙන්සර් එකක් තෝරා ගැනීමයි. සාමාන්‍යයෙන් උදෑසනට මෘදු පිරිසුදු කිරීමක් ප්‍රමාණවත්. උනත් රාත්‍රියට අනිවාර්යෙන්ම ඩබල් ක්ලෙන්සිං අවශ්‍යයි. එහිදී මුලින්ම ඔයිල් බේස්ඩ් ක්ලෙන්සර් එකකින් සන්ස්ක්‍රීන් සහ මේකප් ඉවත් කරලා පස්සේ සාමාන්‍ය ක්ලෙන්සර් එකකින් හෝ ෆේස් වොෂ් එකකින් මුහුණ සෝදන්න. ක්ලෙන්සර් එකක් පාවිච්චි කරාම සමේ pH අගය වෙනස් වෙලා ආම්ලිකතාවය අඩු වෙනවා. මේක නිවැරදි කරන්න තමයි අපි ටෝනර් එකක් පාවිච්චි කරන්නේ. ටෝනර් එකකින් සමේ pH අගය නැවත සමබර කරලා තෙතමනය රැකිනවා වගේම ඊළඟට ඔයා පාවිච්චි කරන සෙරම් සහ ක්‍රීම් වර්ග හොඳින් සමට උරා ගන්න අවශ්‍ය පරිසරය සකස් කර දෙනවා. ඉතින් අදම ඔයාගේ සමට ගැලපෙම නිවැරදි ක්ලෙන්සිං රූටින් එක පටන් ගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න අපිව ෆලෝ කරන්න.